represent by Maga. How's the bum party? Jatapade Nakolo Kira. Tower. බලමු කවුද ලයිව් එකේ ඉන්නේ කියලා. රයිට් මෙහෙමයි මේ මම ආවේ පොඩි දෙයක් කියන්න. දැන් මීට මම හිතන්නේ පැයකට විතර කලින් වෙන්න ඕනේ. දකින්න ඇති මෙන්න මෙහෙම පෝස්ට් එකක් තිබුණා. සෝරි මට ඒ පෝස්ට් එකක් තිබුණා මෙන්න මේ විදිහට. මේකේ තියෙන්නේ තිනල පුපුරන ද්‍රව්‍ය සිද්ධියට ශාන් පුතත් කොටු මාත් අවුලා කියලා තියෙන මොන පුපුරන සිද්ධියටද කියලා දන්නේ. මේක දාලා තියෙන මාධ්‍ය ආයතනය ගැන මම සඳහන් කරන්නේ මට අවස්ථාවක් වුණොත් මම සඳහන් කරනවා. මේ ඇත්තටම අද මට එන්න කියලා තිබුණා කට උත්තරයක් දෙන්න මේ පොලිසියට කාතුඩුවේ. ඉතින් මං ගිහිල්ලා ඇත්තටම ගියේ මගේ නීතිඥ මහත්තයත් එක්ක ගිහිල්ලා මම නීත්‍යානුකූලව රටේ සාමාන්‍ය විදිහට මම ගිහිල්ලා මේ කට උත්තර දීලා ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ මොකක්ද ප්‍රශ්නයක් වුණාට පස්සේ ඉතින් මට කිසිම ගැටලුවක් නැහැ. මම දන්නෙත් නැහැ. ඔය මම දන්නේ නැතුණාට ඕගොල්ලෝ කවුරුත් දන්නවා කියලා මදුවා කියන ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයාගේ පහුගිය දවසේ එයා දාගෙන තියෙන ඇත්තම ලොකු කේස් එකක් දාගෙන තියෙනවා. මේ අර පිස්තෝල කේස් එකකුයි අනම්මන කේස් එකකුයි. මමත් මීට කලින් මගෙත් තිබුණා එහෙම පොඩි ප්‍රශ්නයක් තිබුණා. මම ඇත්තට මේකට පසුතැවෙනවා මේ වෙනකොට මේ අනවශ්‍ය දෙයක් මේ අපිට මේ සින්දුවක් හදාගෙන ෂේප් එකේ ඉන්න තියෙන ටයිම් එකේ ඉතින් එහෙට මෙහෙට දුවන්න නීතිය එක්ක ඔට්ටු වෙන්න ඉතින් හැමදේම කොහොම හරි ඔය මදුවා කියන ජනප්‍රිය රැප් ගායකයාගේ ඔය ඊයේ පෙරේදා ඔය උනාය කියන ඔය කේස් එක සම්බන්ධයෙන් මිනිහා මගේ නමත් ගාවලා කියලා තමයි මට ආරංචි වුණේ. ඉතින් මම ගියා ඒ ගැන කතා කරන්න අද කවුරුද පොලිසියට ඉතින් ගිහිල්ලා මේ මට අපේ ඔයසි මහත්තයා හම්බුණා. අපි කතා කරලා කට උත්තරේ දීලා මම සාමාන්‍ය විදිහට ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉවර වෙලා බත් ටිකක් කන්න හදනකොට දාලා තියෙනවා මේ මම කොටු වෙලා කියලා පුපුරන ද්‍රව්‍ය එක්ක. ඒකේ විස්තරයට ගියාට පස්සේ තියෙනවා ඇවිල්ලා කොස්තාපල් ශාන් පුතා නැති රැප් ගායකයා සමග පැමිණ තමන්ට මේ පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට දුන් බව සැකකරු විසින් අනාවරණය කරලා පොලිසිය පවසනවා. ඊට පස්සේ කියනවා සැකකරුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ඉදිරිපත් කිරීම නියමිතයි. අද මට තේරෙන්නේ කියන්නේ මේක සම්පූර්ණ බොරු කියන්නේ මේ නිවුස් එක සම්පූර්ණ ෆේක්. මේක සම්පූර්ණ බොරු නිවුස් එකක්. මම රැප කෙනෙක් විදිහට මට මේ ලයිව් එක යන්න තිබුණා. මට කියන්න ඕන ෆීලිං එක මේක නෙමෙයි. මේ ඇවිල්ලා අදම තුච්ච නින්දිත ක්‍රියා විදිහට මම සලකනවා. වගකීමක් ඇති මාධ්‍ය ආයතන විදිහට දාප එක ඔක යදී නෙමෙයි මට විතරක් නෙමෙයි. අපි කවුද? අපි මේ පොඩි උන් අපි මේ තාම මේ දෙයියනේ කියලා පීනන්න ගත්ත විතරයි. මම දැකලා තියෙන ගොඩක් අයට මේ වගේ දේවල් කරලා තියෙනවා මේ ඔය කියන මාධ්‍ය ආයතන. හරි සෞත්තුයි, හරි කැතයි, හරි සෞත්තුයි. මට නම් වැඩක් නැහැ. අපි මොකද අපි ටීවී channel වලින් ආපු උන් නෙමෙයි. අපි දෙයියනේ කියලා YouTube එකක් හදාගෙන ආපු උන් අපිට එහෙම ඒගොල්ලන්ගේ ලොකු ගන්තියකුත් නැහැ. එහෙම ලොකු කමකුත් නැහැ ඇත්තටම. මම ආයතනයේ ප්‍රෝග්‍රෑම් එකකට ගියා. මම ඒකට කනගාටු වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රෝග්‍රෑම් එක කරේ අපේ ලකාවින්ග හොඳ අපේ සහෝදරයෙක් කරේ. ඉතින් පහුගිය ටිකේ මට එක ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරලා තිබුණා. ඉතින් මම ගණන් ගත්තේ නැහැ. මම ගියේ නැහැ. මට අවශ්‍ය නැති නිසා. මොකද ඒගොල්ලන්ගේ හැසිරීම මාධ්‍ය හැසිරීම කාලයක සිට සෙට් නැහැ. අපිට මට නම් සෙට් නැහැ. එහෙම අපිට සෙට් වෙන්න ඕනෙත් නැහැ. රටේ මිනිස්සුන්ටත් සෙට් නැහැ. ඉතින් ඊළඟට කියන්නේ ඒකට මොකක් කරේ අරියස් එකද දන්නේ නැහැ. අනිත් කාටත් කලින් ඒගොල්ලෝ ඉන්නවනේ. ඒගොල්ලොන්ට ඩෝයි යනවා. ඒගොල්ලෝ ඒක වෙන මාතල්ලයක් ගන්නවා. කමන්නේ ආතල් ගත්තර කමන්නේ මේ මම නම් කියන්නේ මේ කදේකට කියන්නේ ගමනක් හමාරක්. වැඩේ තියෙන්නේ දැන් හොඳටම වැඩි. ඉතින් මම කතා කරා ඊට පස්සේ මචං මම මේක කියන්නේ වෙන කතන්දරයක්. මම කියන්නේ මේකේ ඇවිල්ලා තියෙන ප්‍රායෝගික ගැටලුවක් ගැන මම කතා හොට්ලයින් එකට සාමාන්‍යයෙන් බං ඕනම ආයතනයක ඕනම තැනක හරිද රතිඤ්ඤ හදන තැනක වුණත් බං හොට්ලයින් එකක් කියලා තියෙන්නේ හදිසි වෙලාවක කතා කරාට පස්සේ හොට්ලයින් එකට මුන් කියනවා බෑ අරයට දාන්නම් මෙයාට දාන්නම් පොඩ්ඩක් ඉන්න බලන්න කියලා දැම්ම එකෙක්ට හරිද මට උගේ නම තියෙනවා මේ මෙහෙම මිනිස්සුන්ට ඌමූ කියලා කතා කරන මිනිස්සෙක් නෙවෙයි මම
හැබැයි මේ කේන්ති කොහෙන් හරි පිට වෙන්නත් ඕන නැත්තම් පපුව පැනලා මෙතන වගේ කතා කරා ඒක පර්සනල් නම්බරයක්. කතා කරලා පස්සේ එයා කියනවා එයාට අදාළ නැහැ කියලා දුන්නා තව ජෝකියෙක්ගේ නම්බරයක්. ඊට පස්සේ මම එයාටත් කතා කරා. කතා කළා මම කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අගෙන මචං කොන්සර්ට් වලින් කෝල් කරනවා මිනිස්සු කෝල් කරනවා ආතල් ගන්න උන් ආතල් ගන්නවා දන්නවනේ. ඉතින් අප මොකක් හරි වෙලා දෙයියනේ කියලා ඔය වගේ දෙයක් වුණාට පස්සේ අපේ ඒ කියන්නේ වෙල සුළුතරයකට සතුටුයි. බහුතරයක් නම් ඔය දේවල්ට කැමති නැහැ. ඉතින් ඇත්තටම මේවා මම අතිශයම අකමැති නැත්තම් මට මීට කලිනුත් ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මම මේ Facebook live වල මම එහෙම එකෙක් ඇවිල්ලා මේ අඬලා වැල්ලෙන එකෙක් නෙමෙයි. මට වැඩක් නැහැ Facebook වැඩකුත් නැහැ මට මොකුත් වැඩකුත් නැහැ. මට ඔය කියන කතන්දර වැඩකුත් නැහැ. මට අදාළ නැහැ. මම ඇවිල්ලා වෙන පැනට් එක ජීවත් වෙන මගේ ජොබ් එක මිනිස්සුන්ට මොකක් හරි රසාස්වාදයක් දෙන එක මම ඒකෙන් ගාණක් වාගන්නවා. මං කන්න බොන්නේ බෑ බං. මම ජීවත් වෙනවා මගේ පවුල මගේ සහෝදරයෝ කට්ටිය මං අන්න ඕනේ දෙන්න මම ඒකෙන් ජීවත් වෙනවා. මම කිසිම මිනිහෙක්ට මේ වෙනකම් මගේ අතින් වැරද්දක් වෙලා නැහැ. වැරද්දක් වෙලා තියෙනවා නම් මම උගේ සමාවරන් තියෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් 4 දිනකට කතා කරලා මාව වටේ යවුවා. මාව කඩේ යවුවා. මාව කඩේ යවුවට කමන්නේ කඩේ යවන්න සුදුසු වුණනම් මාව කඩේ යවුවේ එහෙම වැඩක් නැහැ කතා කරලා මට ආයතනේ නම කියන්න එපා කියලා මට ආයතනේ නම කිව්ව හැකි ඩෝන්ට් කෙයාර් මට කිව්ව හැකි. අර මගේ අපේ කලා සහෝදරයෝ ගොඩක් දිනක් කතා කරලා ගුවා ශානා මේ ඊට පස්සේ දන්නවනේ මේ කියලා. මොකද මම ආයි කැමති නැහැ ප්‍රශ්න දාගන්න. ඉතින් අන්තිමටම මට එහෙන් කෝල් එකක් කරලා සමාවිල්ලුවා. මෙහෙමයි සමා වෙන්න කියලා. මට එයාගේ සමා වැඩකුත් නැහැ. මේ ඉතින් මේ ඇත්තටම කියනනම් මදුවා ඔය කේස් එකේ මට මිනිහත් එක්ක සම්බන්ධයක් නැහැ කොටින්ම සම්බන්ධයක් නැහැ. මම හඳුරන්නේත් නැහැ. මේ සම්බන්ධයක් නැහැ මගේ. අනික මම ඕවගේ මේ ඕවගේ චව් ගාන කේස් මම දාගන්න පුද්ගලෙක් නෙමෙයි. මම බොහොම සාධාරණ හොඳට යාළුවොත් එක්ක මිනිස්සුත් එක්ක ජීවත් වෙන ඩයල් එක මට වැඩක් නැහැ බොහොම. හැබැයි මට දැන් ගෙදර මම විසින් බෝම්බයක් නිෂ්පාදනය කරලා මුන් ඔක්කොටම ගහන්න තරම් කේන්තියක් හිතේ දැන් තියෙනවා. හරිද? එහෙම වුණොත් මම ඉල්ලනවා මේ නිවුස් එක හරියට ගහන්න කියලා. අපේ කට්ටියට ඉතින් ඔය අපේ ඉන්ඩස්ට්‍රි එකේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අයට මේ දෙක අරින් වෙලා තිබ්බා. හරීම ඒක වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අම්මා තාත්තා නෙවෙයිනේ කාටවත් කලින් හොයන්නේ. ලැට් එකට යන්නේ ටොයිලට් එකට යන්නේ ඒකයි වෙච්ච එකයි. මට අපි කාගේ ලංකාවේ මිනිස්සු කියන්නේ මිනිස්සු අඳුරන එකෙක්ට බඩ බුරුල් වුණා තුන් ඔක්කොම කලින් ගිහලා දාලා ඉවරයි. මේ හොඳයි මම නම් ආපහු මම මේ වෙලාවේ පැහැදිලිවම කියනවා මරණතුරු මේ අදාළ නාලිකාව සම්බන්ධ කිසිම දෙයකට මම යන්නෙත් නැහැ. මට අතින් අල්ලලා නවත්ත ගන්න පුළුවන් මට්ටමේ එකෙක්ට මම යන්න දෙන්නෙත් නැහැ. වැඩක් නැහැ. මොකද අපි ඇත්තටම මේගොල්ලෝගෙන් අපි ෆෝම් වෙන්නේ නැහැ. අපි තමයි ෆෝම් කරන්නේ. අපි මේ සමස්ත උඹලා අපි ඔක්කොම